hello everyone හැමෝම ආදරෙන් පිළිගන්නවා මේ රීඩින් එකට. එතකොට මම මේ රීඩින් එක ගැන මේක කරන්න හිතුවේ අතන ඔයාලගේ මම අහුවා මොන රීඩින් එකද ඉස්සරහට මුලින්ම කරන්න ඕනේ කියලා. එතකොට මම පෝල් එකක් දැම්මා කමියුනිටි සෙක්ෂන් එකේ. ඒකේ තිබ්බ most voted කියන්නේ හැමෝම vote කරපු ගොඩක් කටි vote කරපු topic එක තමයි මම තෝරගත්තේ. එතකොට topic එක තමයි ඔයාගේ soulmate life partner කවුද කියන එක. අතන මම groups තුනක් රීඩිං එක කරලා තියෙන්නේ. මට කියන්න ඕනේ අතන මේ ගෲප්ස් තුනම වෙනස් රීඩින්ග්ස් තියෙන්නේ. තුනම එකිනෙකට ගොඩක් වෙනස්. ඒතර ඔයා මේ ගෲප් එකක් තෝරගන්නකොට ඔයාට කැමති තරම් වෙලාවක් කරන් ඔයාට තෝරගන්න පුළුවන්. වීඩියෝ එක පෝස්ට් කරලා හරි ඔයා මාක් හරි මෙතඩ් එකක් පාවිච්චි කරලා මෙඩිටේට් කරලා හරි මොකක් හරි ඔයාට හිත යන පළවෙනි ඔප්ෂන් එක ඔයා බලන්න. එහෙම දැන් එහෙම බලන් යද්දී ඔයාට හිතෙනවා නම් මේක ගැලපෙන්නේ නැහැ. මගේ සිටුේෂන් එකත් එක්ක මගේ අවස්ථාවත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ කියලා හිතුවොත් ඔයාට පුළුවන් මේ අනිත් ගෲප් එකක් තෝරලා ඒක අහන්න. එහෙම නැත්නම් ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා ඕන වෙලාවක වීඩියෝ එකෙන් ඉවත් වෙන්න රීඩින් එක බලන්න නැතුව ඉන්න. එතකොට වගේ ලයිෆ් පාර්ට්නර් වගේ සෝල්මේට් කවුද කියන ටොපික් එකට අදාළව මම ගෲප්ස් තුනක් රීඩින් එක කරලා තියෙන. පළවෙනි ගෲප් එක affection number 12 and දෙවෙනි ගෲප් එක ritual number 10 ඊළඟට තුන්වෙනි ගෲප් එක stimulation number 18. හරි. එතකොට මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් කැමති තරම් වෙලාවක් කරලා වීඩියෝ එක පෝස්ට් කරලා ගෲප් එකක් තෝරගන්න. තෝරගත්තට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා මේක මේ ගෲප්ස් වලට අදාළ ටයිම් ස්ටෑම්ප්ස් කාල පරාසු ටික. එතකොට ඒකට ගිහිල්ලා ඒක ක්ලික් කරලා ඔගේ වාගේ ටයිම් එකට ගිහිල්ලා ඔයාලට රීඩින් එක බලන්න පුළුවන්. මට ඇත්තටම ඉන්ට්‍රෝ එකක් දෙන්න මාර අමාරුයි. අනේ මම දන්නේ මම හැමදාම පැටලෙනවා. මට ඒකට එඩිට් කරන්නත් බෑ. මම ඒ හින්දා මේක දානවා. පෝස්ට් කරනවා. ඔයාලට මොනවද කියන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට ඕන තරම් මොනවා හරි කමෙන්ට් කරන්න පුළුවන්. අදහස් කියන්න පුළුවන්. ඔයාලට තව ඉස්සරහට ඕන මොනවද කියලා කියන්න පුළුවන්. මම ගොඩාක් කැමතියි ඔයාලගේ කමෙන්ට්ස් කියවන්නේ. ඒ නිසා ආදරෙන් ඉල්ලනවා ඔයාලා කැමති නම් කමෙන්ට් කරන්න. කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. රීඩින් එක බලන්න. කියන්නේ රීඩින් එකේ පළවෙනි කොටස මම එනර්ජි චෙක් එකක් විදිහට තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේ කාඩ්ස් වලින් ඔයාලට මොනවද දැනෙන්නේ කියන එක ඒ රීඩින් එකත් එක්ක එන්ගේජ් වෙති ඔයාලට තේරෙයි. යා ඒක තමයි මට කියන්න තියෙන්නේ. මම පොඩක් කල්පනා කරා මොනවද තව කියන්න තියෙන්නේ කියලා. So I think that's it. like ඔයාලට description box එකේ ගිහිල්ලා time sets එක බලලා ඔයාගේ රීඩින් එක බලන්න පුළුවන්. එහෙනම් අපි ඔයාගේ රීඩින් එකේදී හම්බෙමු. hello group 1 ඔයා affection card එක තේරුවා නම් මේක තමයි ඔයාගේ රීඩින් එක. එතකොට අපි මේ කාඩ් එකේ මොකක්ද කියන්නේ කියලා මුලින්ම බලමු. එතකොට ඒක තමයි මම ගත්තේ මුළු group එක ගැනම නිකන් energy check එකක් විදිහට ගන්න. මේ කොටස ඔයාලට තේරෙනවා කියලා හිතනවා නම් ඔයාලට ගැලපෙනවා කියලා හිතනවා නම් දිගටම රීඩින් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ගැලපෙන්නේ නැත්නම් වෙන කොටස් වෙන රීඩින් එකක් බලන්න පුළුවන්. So affection කිව්වොතින් ඒකේ තේරුම තමයි සෙනෙහස ආදරේ වගේ හැඟීමක්. ඒ වගේම තමයි මට මේ කාඩ් එකේ ගොඩක්ම ලොකුවට නෝටිස් වුණේ මේ මිර එක මේ දර්පණ ප්‍රතිබිම්බය වගේ එක. එතකොට මට හිතෙනවා ඔයා කෙනෙක්ගෙන් අර රිෆ්ලෙක්ෂන් එකක් විදිහට බලාපොරොත්තු වෙන කෙනෙක්. ප්‍රතිවිරුද්ධව බලාපොරොත්තු වෙන දේ affection. ඒ කියන්නේ සෙනෙහස ආදරය කරුණාව මේ වගේ. එතකොට කරන හැම දෙයකින්ම ඔයා බලාපොරොත්තු වෙන අවුට්කම් එක තමයි ඒක. ඒ කියන්නේ යාළුවොත් එක්ක ගනුදෙනු කරද්දී වුණත්, ගෙදර අයත් එක්ක ගනුදෙනු කරද්දී වුණත්, ටෝටල් ස්ට්‍රේන්ජර් කෙනෙක් කවදාවත් දැකලා නැති නාන්නාඳුරන පුද්ගලයෙක්ගෙන් පවා ඔයා බලාපොරොත්තු වෙන්නේ හැමදාම ඒ affection කියන එක. ඒ කියන්නේ සෙනෙහස, කරුණාව, දයාව. අනේ මන්ද සිංහල පොතක් වගේ කමන්නේ. කොහොම හරි මට නිකන් පොඩි හෙවි එනර්ජි එකක් දැනෙනවා. කියන්නේ පොඩ්ඩක් ටෆ් එනර්ජි එකක්. මම දන්නේ ඉස්සරහා කාඩ්ස් කොහොම එයිද කියලා අපි බලාගෙන යන්.
එක්ක ඔයා සමහරවිට ගොඩක් ඩීප්ලි හර්ට් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සමහරවිට නෝමලි වගේ පොඩි කාලේ ඉඳන් ඔයා ඒ වගේ අර දුක හිතෙන දේවල් වලට ගොඩක් මූණ දීලා සමහරවිට ඔයාගේ මන් දන්නේ මේක ඇත්තටම හැමෝටම රෙසනේට් වෙන්නේ නැති වෙයි. එතකොට එහෙම රෙසනේට් වෙන්නේ නැත්තම් ඒක හිතන්න යන්න එපා. සමහරවිට ඔයා පොඩි කාලේ අම්මා තාත්තා නැතුව යදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ෆැමිලි කියන එක පවුලක් කියන එක වාට ගොඩක් ලොකු දෙයක් විදිහට වාට දැනෙනවා වෙන්න පුළුවන්. කියන්නේ කවදා හරි ඔයාගේ ජීවිතේ ඔයාගේ ලොකුම බලාපොරොත්තුව මං හිතන්නේ ලොකු කියන්නේ හොඳ පවුලක් හදාගන්න එක. ඒක සමහර විට එහෙම හිතෙන්නේ ඔයාට අර කලින් ඔයාට හොඳ පවුලක් ලැබිච්ච නැති එක නිසා වෙන්න පුළුවන්. මම දන්නේ ඒක රෙසනේට් වෙන්නේ කොහොමද කියලා. බට් මේක ජෙනරල් රීඩින් එකක් හින්දා මට දැනෙන දේවල් මේක බලන හැමෝටම වෙනුවෙන් වෙන ප්‍රතරේ මං කියන කොටස් සමහර කට්ටියට දැනෙනවා, සමහර කට්ටියට තේරෙනවා, සමහර කට්ටියට ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. But bear with me when I'm going through this. Like මම මේක හිමින් ඉස්සරහට කරගෙන යද්දී ඔයාලට තේරෙයි මේක හරිනවද නැද්ද කියලා. So මම හිතනවා ආගේ ජීවිතයේ අඩුවක් විදිහට දැනලා තියෙනවාට ඒ සෙනෙහස කියලා. එතකොට හැම දෙයකින්ම වා කරන දෙයකින් අනිත් මිනිස්සුන්ගෙන් සහ හැමෝගෙම බලාපොරොත්තු වෙන දේ තමයි ඒ ආදරය සෙනෙහස රැකියාව කරන දැනදී හරි යාළුවන්ගෙන් හරි ඒ ඔයා බලාපොරොත්තු වෙන්නේ ඒ සෙනෙහස. ඒතකොට සමහරවිට මේ රීසන්ට්ලි මොකක් හරි වගේ දෙයක් වෙලා තියෙන පුළුවන්, ඔයාට හිතෙලා තියෙන පුළුවන්. ඉස්සර ඔයා හැම ලොකුවට පවුලක් ගැන හිතුවේ නැතිනම් දැන් ඔයාට ඒක හිතනවා වෙන්න පුළුවන්. මම ඇත්තට මට මේ ජීවිතේ මේ සොෆ්ට් ගතියක් ඕනේ කියලා හිතන පුළුවන්. කියන්නේ ඔයාට සෙනෙහස කරුණාව තියෙන හොඳ පරිසරයක් ඕනේ කියලා ඔයාට හිතනවා වෙන්න පුළුවන්. ඒක තමයි මේ group එකේ overall energy එක විදිහට මට කියන්න පුළුවන් මේ කාඩ් එකෙන්. And number 12 could be significant. අංක 12 වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම Taurus sign එක. Taurus කියන්නේ වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය වාට මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒ ගැලපෙනවා වෙන්න පුළුවන්. ඒ සයන්ස් මං කියන්නේ ඔයාට අයිඩියා එකක් ගන්න. ඒක එහෙමම ගැලපෙන්න ඕනේ නැහැ. ගැලපෙනවා නම් හිතන්න පුළුවන්. හරි, අපි ඊළඟට රීඩින් එක කරගෙන යමු. ප්‍රශ්න ටික මුලින්ම මං ඇහුවේ ඔයාට මේ වෙලාවේ ආදරය සම්බන්ධයෙන් මොකක්ද දැනෙන එනර්ජි එක කියලා. එතකොට ඒකට තියෙන 3 of wands. ඊළඟට ඔයාගේ soulmate ගත්තතින් යාගේ එනර්ජි එක තියෙන 6 of swords. මං කිව්වාගේ පොඩ්ඩක් ටෆ් රීඩින් එකක් තමයි ඔයාලා ගෲප් එකට තියෙන්නේ. ෆස්ට් ගෲප් එකට. And the connection ඔයාලා දෙන connection එක ගත්තතින් 7 of swords. And ඒ ප්‍රශ්නෙටම තව කාඩ් එකක් තියෙනවා. Page of Cups. You know, I think okay. මට ඇත්තටම පොඩි heavy energy එකක් තමයි දැනෙන්නේ. So මං ආදරෙන් ඉල්ලනවා පොඩ්ඩක් be patient with me. Like you were seeing a hang in the way. ඊළඟට ඔයාලට මේ ආදර සම්බන්ධය නිසා ඔයාලට ඉගෙන ගන්න තියෙන දේ මොකක්ද කිව්වොත් ඒකට තියෙන 5 of Pentacles. Again, tough energy. We have death for your guidance. ඒ කියන්නේ ඔයාලට universe එකෙන් guidance එකක් විදියට දෙන්නේ death. මට මේ කාඩ් එක again මම මේ කාඩ් එක මෙහෙම තියන්න ඕනේ කියලා තමයි හිතුනේ. There's a reason for that. මට හිතෙනවා නිකන් මේ කාඩ් එකෙන් කියන්නේ sort of like dishonesty. ඒ කියන්නේ අවංක නැති බොරු කියන වංචාකාරී සිටුේෂන් එකක් මොකක් හරි. ඒතර මම මේ කාඩ් එක මෙහෙම තියන්න හිතුනේ.
මට හිතෙනවා බොහෝ දුරට මේ මම මේ කාඩ් එක ගත්තේ අතරම කනෙක්ෂන් එක සම්බන්ධයෙන්. ඔයාලා දෙන්න අතරේ සම්බන්ධය කොහොමද කියලා බලන්න. එතකොට මට හිතෙනවා ඒක අර මේ පුද්ගලයා මේ චිත්‍රයක් අඳිනවානේ. මේ page of cups කාඩ් එකේ. එතකොට මට හිතෙනවා මේ සිටුේෂන් එක නිර්මාණය කරපු දෙයක් කියලා. ඒ කියන්නේ මට හිතෙන්නේ මේ මෙයා මේ පේන්ට් කරන්නේ මෙන්න මේ කාඩ් එක කියලා. අයි දන්නේ මට එහෙම හිතුනේ. so මට හිතෙනවා ඒකේ පොඩි සිග්නිෆිකන්ස් එකක් ඇති. සමහර විට ඔයාලා ලොකු ප්‍රශ්නයක් කියලා හිතන් ඉන්න දෙයක් ඇත්තටම ඔයාලා නිර්මාණය කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. I don't know whether that's good or bad. අපි ඒක ඉස්සරහට කතා කරමු. so පළවෙනිට අපි පටන් ගත්තොත් ඔයාගේ එනර්ජි එක ඔයා කොහොමද ආදරය ගැන දකින්නේ කියලා. ඔයාට ස්පාක් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්පාක් එකක් කියන්නේ කොහොමද? නිකන් ස්පාක් actually මට ස්පාක් කියන වචනේ සිංහල වචනයක් කියන්න මතක් වෙන්නේ නැහැ. මොකක් හරි අර තේරෙන්නේ නිකන් එනර්ජි එකක් තියෙනවා. ඔයා කැමැත්තක් තියෙනවා ආදරේ සම්බන්ධයෙන්. හැබැයි the problem is කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ආදරයට කැමති වුණාද ආදරය ගැන හිතනවා වුණාත් ඔයා හිතන්නේ 3 step ahead. කියන්නේ 3 steps ඉස්සරහට හිතනවා. තව අදීර 3ක් ඉස්සරහට හිතලා ඉවරයි. එතකොට දැන් මට හිතෙනවා ඒක ටිකක් ලොකු ප්‍රෙෂර් එකක් කියලා ඔයාට. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ වර්තමානයේ ගැන තමයි ඔයා ફોකස් එක දෙන්න ඕනේ. හැබැයි මට හිතෙනවා ඔයාගේ අනාගතය දැන් හිතන්න. ඔයාට පාර්ට්නර් කෙනෙක් ඕනේ. ඔයාට බඳින්න කෙනෙක් ඕනේ. හැබැයි ඔයා හිතනවා ගයක් හදන්නේ කොහොමද? ගෙට කොහොමද ගෙව දෙන්නේ? ළමයි හදන්නේ කොහොමද? ළමයින්ට ගණන්නේ කොහොමද? ඉස්කෝල දාන්නේ කොහොමද? ඔය තියෙන තරම් රටේ නැති ප්‍රශ්න ටික ඔක්කොම හිතනවා ඒ කෙනාව මුණ ගැහින්නත් කලින්. ඔයාට මං කියන්නේ තේරෙනවා ඇති. ඕනොට වඩා ස්ටෙප්ස් ගොඩාක් ඉස්සරහට ඔයා හිතනවා ආදරේ සම්බන්ධයෙන්. ඒක සමහරට බ්ලොකේජ් එකක්. ඒක සමහරට ඔයාගේ ආදරේ ආදර කතාවට ආදර සම්බන්ධයට බාධාවක් වෙන්න පුළුවන්. ගොඩාක් දෙයක් හිතන එක. මම දන්නේ නැහැ ඒක එහෙම මම කියන්නේ කියලා. කියන්නේ සමහරට මේක arrange marriage type situation එකක් වෙන්න පුළුවන්. ඔයා ගොඩාක් මනමාලියෝ පාලා තියෙනවා නම් දෙකම එකක්ද කිව්වේ? මනමාලියෝ මනාලියන් බලලා තියෙනවා නම් ඒ කියන්නේ එහෙම arrange marriage එකක් නම් ගෙවල් වලින් කතා කරලා සෙට් කරන එකක් නම් ඔයා සමහරවිට ගොඩක් තෝරනවා වෙන්න පුළුවන්. නෑ මෙයා හරියන්නේ. මට මෙයා තමයි මෙහෙම නෑ මෙයා ක්වොලිටි සරියන. අර බ්‍රිජටන් බලලා දෙනවා නම් සීසන් 2 එකේ ඇන්තනි බ්‍රිජටන් බ්‍රයිඩ් කෙනෙක් හොයන්නේ අර ලිස්ට් එකක් හදාගෙන කප නෑ මෙයා හරියන්නේ නෑ මෙයා සෙට් වෙන්නේ අර කපලා දාලා ලේඩීස්ලා හොයන්නේ අර ලිස්ට් එකක් හදාගෙන ගිහිල්ලා ඩෙබියුටන්ස්ලා ඒ වයිබ් එක නිකන් ඒක වෙන්නේ මං හිතන්නේ ඔයාට එහෙම හිතෙන්නේ මොකක් හරි ඩීප්ලි කලින් හර්ට් වෙච්ච එකක් හින්දා. මං අර කලින් කිව්වා වගේ ඔයාට ෆැමිලි එකක් හදන එක ලොකු ඩීල් එකක් විදිහට නවා දකින්නේ. කියන්නේ පුංචි කාලේ ඔයාට වෙච්ච දෙයකින් හරි. එහෙම නැත්නම් පාස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්කින් වෙච්ච හાર્ට් බ්‍රේක් එකක් නිසා හරි ඔයා හිතනවා ඉස්සරහ අනාගතේ හම්බෙන කෙනාට නම් මම මේ වැරද්ද කරන්න දෙන්නේ නෑ. මම මෙහෙම තෝරලා බලනවා. දැන් මට මතක විදිහට ඇන්ටනි බ්‍රිජටන් ඒ කතාවේ විදිහට ඇසිරෙන්නේ යාගේ සීසන් 1 එකේ අර එයා තිබ්බ මොකක් හරි රිලේෂන්ෂිප් එක ඒක රිලේෂන්ෂිප් නෙමෙයි ඒක අසම්මත දෙයක් like ඒක සෙට්ුනේ නැති හින්දා තමයි යා අර විදිහට නිකන් හාෂ් විදිහට ක්‍රිටිසයිස් කර මැරේජ් එකක් හොයන්නේ මේ බඳින්න කෙනෙක් හොයන්නේ. එතකොට අර එතකොට නිකන් අර ඔයාට ලොකු ක්‍රිටිසයිස් කරන්න පොඩි මදිර කියන්නේ අර ලිස්ට් එකක් තියෙනවා. ක්‍රයිටීරියා ලිස්ට් එකක් තියෙනවා. මට දැනෙන හැටියට. ඔයා ගොඩක් ಜಾති හොයනවා කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න කලින් ඒක වෙන්නේ බොහෝ දුරට කලින් එක්ස්පීරියන්ස් කරපු බෑඩ් දෙයක් හින්දා නරක දෙයක් හින්දා. ආගේ පර්සන් ගත්තොත් මේක තමයි ආගේ පර්සන්ගේ එනර්ජි එක. එතකොට එයාගේ පැත්තෙන් ගත්තොත් මට හිතෙනවා එයාත් මොකක් හරි වගේ දෙයකින් ඉදිරියට එන කෙනෙක්.
පාස්ට් හර්ට් එකකින් රීසන්ට්ලි ගැලවිලා එන කෙනෙක්. රීසන්ට්ලි කියන්නේ මේ ළඟදී ගැලවිලා එන කෙනෙක්. හැබැයි වෙනස තියෙන්නේ එයා ඔයාට වඩා ඇත්තටම I have to be honest. දැන් ඔයා අර මං කිව්ව විදිහට අර හාෂ් විදිහට නේද යක මේ කියන්නේ දරුණු විදිහකට නිවා ක්‍රියාවන් කරන්නේ. කියන්නේ දරුණු විදිහට කියන්නේ ඔයා පොඩක් වැඩිපුර සේෆ් වෙනවා. වැඩිපුර cautious වෙනවා. අනතුරක් ගැන හරි අර වැඩිපුර ඇලර්ට් එකේ ඉන්නවා. වැඩිපුර දේවල් ගැන හිතනවා. ගොඩක් දේවල් ඉස්සරහට හිතනවා. හැබැයි මෙයා ගත්තොතින් ඒක දැන් ඔයාට හැම වෙන්නේ ඔයාගේ තියෙන ෆියර් එක හින්දා. මට මේ වගේ දෙයක් වුණොත් ආයේ මං මේකට කැමති නැහැ. මට මේ දේ ආපහු සිද්ධ වුණොත් මං ඒකට කැමති නැහැ. එහෙනම් මම මේ දැන් මේ ටික ඔක්කොම කම්ප්ලීට් කරලා මේ ස්ටෙප්ස් ටික තියෙනවා නම් විතරයි මම කැමති වෙන්නේ. අන්න ඒ වගේ. හැබැයි ඔයාගේ ලයිෆ් පාර්ට්නර් ගත්තොතින් වෙනස තියෙන්නේ එයා ගොඩක් හීල් වෙන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ ඒ වෙච්ච දෙයින් ඇක්චුවල් ලෙසන් එක එයා අරගෙන තමයි එන්නේ. එයා ගොඩක් රීසන්ට්ලි හાર્ට් බ්‍රේකින් එන කෙනෙක්. එතකොට එයා ඔයා වගේ හීලින් එක බ්ලොක් කරන්නේ නැහැ. එයා ඒ හීලින් එකට ඉඩ දෙනවා. එයා සුවපත් වෙන එනර්ජි එකට එයා ඉඩ දෙනවා. එතකොට එයා ඒ පාස්ට් සිටුවේෂන් එක දිහා ඇරිලා බලන්නේ වෙනස් කෝණකින් වෙනස් විදිහකින්. එයා හිතනවා ඒක මට හොඳ ලර්නිං එක්ස්පීරියන්ස් එකක් කියලා. ඒ කියන්නේ මං කියන්නේ ඒ වෙච්ච දෙයින් එයා කඩා වැටෙන්නේ නැතුව ඒ කියන්නේ කොච්චර ඒක හර්ට්ෆුල් වුණත් එයා ඒකෙන් දෙයක් ඉගෙනගෙන තමයි ඉස්සරහට එන්නේ. අනිත් පැත්තට ඒක මං කලින් කිව්වා ඔයාගේ පැත්තෙන් ගත්තොත් සමහර විට ඔයා එහෙම හීල්ලා නැහැ ෆුලි. ඔයා එහෙම හීල් වෙලා නැහැ. ඔයා අර ටෙම්පරරි සොලියුෂන් එකක් ගන්න කෙනෙක්. කියන්නේ తాවකාලික විසඳුමක් හොයා ගන්න කෙනෙක්. මං හිතන එක තේරෙන්නේ නැති කියලා. හැබැයි මෙයා ගත්තොත් ඔයාගේ පර්සන් ගත්තොත් එයා ගොඩාක් එයාගේ හැඟීම් ගැන එයා ඩීප් දේවල් ගැන ගොඩාක් අවබෝධයෙන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ එයා දන්නවා වෙච්ච දේ අඳුරු දෙයක් ඩාර්ක් දෙයක් කියලා එයා දන්නවා. ඒකට එයා පනිෂ් කරන්නේ නැහැ එයාට. ඒ කියන්නේ තමන්ටම තමන් දඬුවම් කරගන්නේ. එයා ඒ වෙච්ච දේට ඒ සිටුේෂන් එකට සිම්ප්ලි ඒ වෙච්ච දේට එයා ඇක්සෙප්ට් කරලා තියන්නේ වෙච්ච දේ කොහොම වුණත්. ඒකෙන් ඉදිරියට යන්න එයා ඒක වුණ එක හොඳයි කියන තැනට හිත හදාගෙන තියෙන්නේ. එයා ඒ පාස්ට් දේ ගැන බලන්නේ කමක් නෑ. මම මේකෙන් ගැලවුණා. මං ඉස්සරහා ගැන හිතනවා. ඒ වෙච්ච දේ උනේ මගේ හොඳකට ඒ විදිහට. එහෙම නැතු ඔයා හිතන්නේ ඒ විදිහට නෙමෙයි. මං හිතනවා ආට ඒ වෙනස තේරෙනවා ඇති කියලා. ඒතර ඔයාගේ පර්සන් ගත්තොත් ගොඩාක් ඔයාගේ සෝල්මේට් ගත්තොත් ගොඩාක් ඩීප්ලි ඉමෝෂන්ස් එක ගනුදෙනු කරන්න කෙනෙක්. ඒ වගේම තමයි එයා ගොඩාක් හිතනවා. ඒ කියන්නේ සෝඩ්ස් ගත්තොතින් 6 of swords සෝඩ්ස් ගත්තොතින් ගොඩක් මනසට රිලේටඩ්. එතකොට මට හිතෙනවා එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම තමයි එයා ශක්තිමත් කෙනෙක්. මනසින් ශක්තිමත් කෙනෙක්. මට හිතෙනවා එයා ඔයාට වඩා මනසින් ශක්තිමත් කියලා. මම එහෙම කිව්වට මොකද හිතන්න එපා. ඇත්තටම ඔයාට ඒ හම්බෙන කෙනා ඔයාට වඩා ලොකු අර ස්ට්‍රෝං මනසක් තියෙන කෙනෙක්. ඕන චැලෙන්ජ් එකක් through එයාට යන්න පුළුවන්. That's a very beautiful quality. මං ඒ quality එකට මාර කැමතියි. එයාව ලේසියෙන් වටන්න බෑ. ඒ වෙච්ච හැම දෙයකින්ම එයා ස්ටඩි කරලා මං රිෆ්ලෙක්ෂන් එකක් ගැන කලින් කිව්වා. ඒ රිෆ්ලෙක්ට් කරන එක තමයි මේ ඔයාගේ පුද්ගලයාගේ ගුණාංගය. හරිද? so මං කිව්ව විදිහට අර මෙතන මං කිව්වේ paint මේ dishonesty මේ අර අවංක නැතිකම බොරු කියන එක ඒ දේවල් ක්‍රියේට් කරගත දෙයක් කියලා මං කියවනේ. සමහර විට ඒ ඔයාලා දෙන්නට මේ පහුගිය කාලේ වෙච්ච ඒ සිටුේෂන්ස් ඔයාලගේම අත්වැරදීම් වලින් වෙච්ච දේවල් වෙන පුළුවන්. කියන්නේ දැන් හිතන්න රෙඩ් ෆ්ලැග්ස් කියලා දෙයක් තියෙනවානේ.
මම හිතනවා කියන්නේ රෙඩ් ෆ්ලැග්ස් කියන එක මොකක්ද කියලා දන්නවා කියන්නේ කෙනෙක්ගේ හැසිරීමක් හරි රිලේෂන්ෂිප් එක ඩයිනමික්ස් මොනවද තියෙන්නේ මේ අර අපි නිකන් කතා වෙන්නේ මෙයා මෙහෙම හැසිරුණොත් හොඳයි මෙයා මෙහෙම හැසිරුණොත් පොඩ්ඩක් නරකයි මට මේවා ගැලපෙන්නේ නැහැ මේවා ගැලපෙනවා අර ඒ වගේ ඒ රෙඩ් ෆ්ලැග්ස් කියන එක දැනම ඒක වෙන්න ඉඩ හැරියොත් මං හිතනවා ඒකේ වැරද්ද තියෙන්නේ ඔයා අතේ කියලා. දැන් ඔයාට රෙඩ් ෆ්ලැග් එකක් තේරෙනවා නම් රිලේෂන්ෂිප් එකක. හැබැයි ඔයා ඒකට කිසි ඇක්ෂන් එකක් ගන්න නැත්නම් ඔයා ඒ පුද්ගලයාට කියන්නේ නැත්නම් මේ මම මේවට කැමති නැහැ. මට මේවත් එක්ක ඉන්න කම්ෆර්ටබල් නැහැ. මම කැමති නැහැ මේ වගේ දේවල් වලට. ඇයි ඔයා මෙහෙම කරන්නේ? හරි වගේ කතාවක් ගොඩනගා ගන්නේ නැත්නම් මං හිතනවා ඒක වැරදි කියලා. කියන්නේ රෙඩ් ෆ්ලැග් එකක් ඉග්නෝර් කරන එක රෙඩ් ෆ්ලැග් ඒ අර වෝනින් එකක් නේ. ඒක ඔයාට දැනෙනවා. වාගේ ඒක වාගේ ඉන්ටුවිෂන් එකට වාගේ ගට් ෆීලිං එකක් විදිහට තමයි ඔයාලට දැනෙන්නේ. කියන්නේ කවුරුත් කියන්නේ නැහැනේ මේක ඒක මෝර්නින් එකක් කියලා ඔයාලට හැංගීමක් දැනෙන්නේ දැන් හිතන්න. මොකක් හරි හිතර ඉඳන වචනයක් කිව්වා. ඒ හර්ට් එක දැනෙන්නේ කාටද? කියපු එක්කෙනාටද? නෑ. අහපු එක්කෙනාට. ඒතර අහන් හිටියම ඒක දැන කමක් නෑ. එයා එහෙම කිව්වට මට ආදරෙයිනි කියලා හිතුවොත් එහෙම it's not a good thing. ඒ කියන්නේ ඉස්සරහටත් තවත් එයා ඒක කියනවා. අන්න ඒ වගේ පොඩි දේවල් වලට නැවත වෙන්න ඉඩ දීලා ඒක ඉස්සරහට ගියොත් ඒක ඔයා ක්‍රියේට් කරගත්තු කරදරයක් වෙනවා. ඔයා නිර්මාණය කරගත්තු ඩිස්ऑනස්ටි එකක් වෙනවා. ඒ කියන්නේ ඔයා නිර්මාණය කරගත්තු අපහසු තත්ත්වයක් වෙනවා. රෙඩ් ෆ්ලැග් එක ඔයා තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. කියන්නේ ඔයා සිම්ප්ලි ඒකට වෙන්න ඉඩ දීලා තියෙනවා. එතකොට ඒක it's not a good thing. මට හිතෙනවා මේ ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකෙන් ඔයාලා දෙන්න අර අවබෝධ කරගන්න අන්න ඒක. මොකද ඔයාගේ පාස්ට් එකේ ඒ වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඔයාලා දෙන්න මේ කනෙක්ෂන් එකට ආවම මට හිතෙනවා ඔයාලට තීරෙන්නේ මේ වගේ රෙඩ් ෆ්ලැග්ස් අපි කතා කරලා විසඳ ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ පාස්ට් දේවල් මේ වගේ දේවල් වුණා කියලා ඕපන්ලි කතා කරන එක. ඒ වගේ දේවල් හංගන් ඉන්නේ නැතුව ඇත්ත කතා කරන එක. ඒ දේවල් මේක ගොඩක් ඩීප් රීඩින් එකක් මම අනිත් ගෲප්ස් ටික කරලා තමයි මේ ගෲප් එක කරන්න පටන් ගත්තේ. සෝ මේක ගොඩක් හෙවි ටොපික් එකක්. මම දන්නේ මේ කොච්චර වෙලාවක් තියෙයිද කියලා. සෝ මට හිතෙනවා ඒ විදියට කතා බහ කරලා ඒ ඔයාලා දෙන මේ කනෙක්ෂන් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මේක පවතිනකම් ඒ රෙඩ් ෆ්ලැග්ස් හරි ඒවාට අන්කම්ෆර්ටබල් දේවල් ඒවා කමියුනිකේට් කරලා ඒවා ඔයාට කරදරයක් වෙන්නේ නැති විදිහට සකස ගන්න පුළුවන් නම් තමයි මේ සාර්ථක වෙන්නේ මේ ආදර කතාව. ඒ කියන්නේ ඔයාලා දෙන්නටම පාස්ට් හර්ට්ස් තියෙනවා. හැබැයි ඔයාලා දෙන්න ඒ පාස්ට් හර්ට් දෙක ඒ කියන්නේ ඔයාලගේ අතීතයේ වෙච්ච ඒ දුක හිතෙන දේවල් වලට ඔයාලා දෙන්න මූණ දෙන විදි දෙකක් තියෙන්නේ. එතකොට ඔයාලා දෙන්න තමයි කනෙක්ෂන් එකේදී ඒ විදි දෙක අත්හදා කියන්නේ ඒ දෙක ෂෙයා කරගන්න ඕනේ ඔයාලා දෙන්න. මට ගොඩක්ම දැනෙන්නේ අර ඇන්තනි කේට් වයිබ් එක. මම දන්නේ ඔයාලා බලලා තියෙනවද කියලා බ්‍රිජටන්. ඩීප්ලි මට දැනෙන්නේ කියන්නේ දෙන්නට දෙන්න හිතුවක්කාරට මේ කියන්නේ පාස්ට් දෙයක් නිසා ඉස්සරහා කනෙක්ෂන්ස් වලට ඒක ඉෆෙක්ට් ඒක බාධාවක් වෙන්න ඕනේ නැහැ කියන පණිවිඩෙත් දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න මේ ක්‍රියේෂන් එක ඒ විදිහට ගන්නත් පුළුවන්. ඔයා කලින් රිලේෂන්ෂිප් එකක තිබ්බ දෙයක් මේ රිලේෂන්ෂිප් එකට අරන් ආවොත් හොඳම උදාහරණය ඔයා හිතන්න කලින් කෙනා ඔයාට චීට් කරා නම් කලින් කෙනා ඔයාට අවංක වෙන්නේ නැතුව වෙනත් කෙනෙක් එක්ක ගිහිල්ලා හරි මොකක් හරි වුණා නම් මේ රිලේෂන්ෂිප් එකටත් ඔයා ඒ ප්‍රශ්නේ අරගෙන ආවොත් අයියෝ ඔයා මට චීට් කරාද ඔයා මෙහෙම කරාද හැමදාම මේ විදිහට අහලා අර එහෙම දෙයක් කරොත් එතකොට මේ රිලේෂන්ෂිප් එකටත් අර ඒ අන්සක්සස් ගතිය බාධාකාරී ගතිය මේ රිලේෂන්ෂිප් එකටත් එනවා. දැන් බොහෝ දුරට මට හිතෙන්නේ ඒ වගේ දැන් දෙයක් වුණොත් මං කිව්ව සිචුවේෂන් එක දැන් චීටින් කලින් රිලේෂන්ෂිප් එක චීටින් කරලා මේ රිලේෂන්ෂිප් එකට ආවම බොහෝ දුරට මට හිතෙනවා ඒ විදිහට ඩීල් කරන්නේ ඔයා කියලා. මේ කෙනා මොකද මෙයා කලින්
වෙච්ච දේ ගැන හොඳ රිෆ්ලෙක්ෂන් එකක් එයා අත්දැකීමක් කරලා එයා මේ කියන්නේ අත්දැකීම නෙමෙයි කාද පරීක්ෂණයක් කරලා එයා අවබෝධයක් ලබාගෙන ඉන්නේ ඇනලයිස් කරලා. එතකොට ඒකේනා මේ රිලේෂන්ෂිප් එක දකින්නේ වෙනත්ම විදිහකට. එයා කැමති නැහැ පාස්ට් දේවල් මේකට අදාළ කරගෙන මේක ඒ විදිහටම එන්ඩ් අප් වෙනවට මෙයා කැමති නැහැ. මං කියන්නේ තේරෙනවා ඇති. සමහරට හිතනවා අර විදිහට අර ආගිව් කරන එකක් වුණොත් ඒක වෙන්න පුළුවන් බොහෝ දුරට ඔයාගේ පැත්තෙන් කියලා. මම ඒ කියන්නේ මට දැනෙන හැටියට තමයි මම ඒක කියන්නේ. ගොඩක්ම ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එක රඳා පවතින්නේ ඒ අවබෝධය මත. ඔයාලා දෙන්න තමයි තීරණය කරන්න ඕනේ කොහෙටද මේ රිලේෂන්ෂිප් එක ගමන් කරන්න ඕනේ කියලා. ඒ අයිතිය සම්පූර්ණයෙන් ඔයාලා දෙන්නට තියෙන්නේ. වෙන කාටවත් නෙමෙයි. මම දන්නේ නැහැ ඒකයි මං කිව්වේ කියලා. හරි. ඊළඟට මේ කනෙක්ෂන් එකකින් ඔයාලා උගන්නන බාධාව චැලෙන්ජ් එක මොකක්ද කිව්වොත් ඇත්තටම ටෆ් ටයිම් එකක් ගත කරන්නේ කොහොමද කියලා. දැන් මේ කාඩ් එක ගත්තොත් ගොඩක් අර දුක හිතෙන කාඩ් එකක් විදිහට තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ. එක අවස්ථාවලදී ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙනස් වෙනවා. හැබැයි ගොඩක් අර දුගී දුප්පත් වයිබ් එකක් තියෙන මේ මම කියනවා දුප්පත් කෙනෙක් කියලා නෙමෙයි. නමුත් අර මේ රිලේෂන්ෂිප් එකක තියෙන අපහසුතා, අසීරුතා කොහොමද හැන්ඩල් කරන්නේ? හැම රිලේෂන්ෂිප් එකකම ප්‍රශ්න තියෙනවා. සහ පෙන්නන තරම් ස්මූත් නෑ කෙනෙක්ගේ ආදර කතාවක්. සමහරවිට ඉන්ස්ටාග්‍රෑම් එකේ පෝස්ට් දානවා වෙන්න පුළුවන්. මේ ලස්සනට හොඳ වෙඩින් එකක් අරගෙන එහෙම දානවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ගත්තොත් එයාලා දෙන්න ඒ කසාද බඳිනකම් ගොඩාක් චැලෙන්ජස් පහු කරන් එනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලා දෙන්නට මේ කනෙක්ෂන් එකකින් විශේෂයෙන් ඔයාට ඒ වගේම අනිත් කෙනාට ඔයාගේ පාර්ට්නර්ට දැනෙන ලොකුම දේ තමයි ඩිෆිකල්ට් රිලේෂන්ෂිප් එකකින් පස්සේ මේ රිලේෂන්ෂිප් එකකට ඒ ඩිෆිකල්ටි එක දැනෙන්නේ නැති වෙන්න කොහොමද හැන්ඩල් කරන්නේ? කොහොමද ඒක ස්ටීරින් වීල් එක ගන්නෙ කියන තමයි ඔයාලා දෙන්නට තියෙන ලෙසන් එක. and මේක තමයි වැදගත්ම කාඩ් එක. ඩෙත් කියන්නේ මේ අතර මැරෙනවා කියන එක නෙමෙයි. ඩෙත් කියන්නේ transformation, which means මොකක් හරි එක අදියරකින් අනිත් අදියරට මාරු වෙන එක. ඔයා දැන් හිතන්න නයික් එයාගේ හැව අරින්නේ අර කියන්නේ outer skin එක එයා ඉවත් කරනවානේ. එළියේ තියෙන හැම තට්ටුව එයා ඉවත් කරනන්නේ ඒ වගේ. ඒක transformation එකක්. ඒ කියන්නේ ඒක වෙනස් වීමක්. ඇයි නයායේ හැම ඉවත් කරන්නේ? එයාගේ හැම ඩැමේජ් වෙලා තියෙන නිසා. එතකොට එයා ඒක මේ ඩැමේජ් එකෙන් එයා අයින් වෙනවා. ඒක අයින් කරලා අලුත් විදියට ඉස්සරහට යනවා. අන්න ඒ වගේ. දැන් එතකොට ඔයාලට පාස්ට් එකේ වෙච්ච ඒ හර්ට් එක දිගටම තියාගෙන ගියොත් මේ රිලේෂන්ෂිප් එකටත් ඒක බලපානවා. ඒ නිසා most importantly වාඩි යුනිවර්ස් එකෙන් දෙන ගයිඩන්ස් එක තමයි ඒ deep past wounds අතීතයේ වෙච්ච දුක හිතන සිදුවීම් පුළුවන් තරම් ඉවත් කරන්න. ඉවත් කරන්න එක ලේසි නෑ. මම මේ කියනවා වගේ ඉවත් කරන එක ලේසි නැහැ. මම ඒක දන්නවා. හැබැයි you can take necessary steps to remove that. like ඔයාට heal වෙනවා, සුවපත් වෙන්න කරන්න පුළුවන් steps මොනවද කියලා කල්පනා කරොත්. මම අර කලින් කිව්වා වගේ this is very important. මේච්චර වෙනකන් අහන් හිටියා නම් ඇත්තටම thank you. මොකද මේ රීඩින් එක අන්තිම වෙද්දි තමයි මට මේකේ අර වටිනාකම දැනෙන්නේ. දැන් මුලදී අර මං කිව්වා වගේ ඔයා ගොඩාක් දේවල් හිතලා ස්ට්‍රික්ට් විදිහට දරදඬු විදිහට තීරණ ගන්න කෙනෙක් නම් සමහර විට ඔයාට අර ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එක අර වෙනස් වීම කරන්න අමාරු වෙනවා. ඒ නිසා ඔයාට කරන්න තියෙන අර යුනිවර්ස් එකෙන් ඔයාව ගයිඩ් කරන්නේ ඔයාට පේන්ෆුල් දේ ඒ පේන් එක විඳින්න. මොකද ඒ පේන් එක වින්දොතින් තමයි ඉස්සරහට ඔයාගේ ඒ අනාගතේ ඉස්සරහට වෙන තියෙන හොඳ දේවල් වලට ළඟා වෙන්නේ මේ පේන් එක හරහා ඔයා ගමන් කරොත් විතරයි.
ඒ නිසා ඒ කියන්නේ පේන් එක මත ඒ කියන්නේ මොනවාද අර එල්ලිලා ඔබ්සෙස් වෙලා ඉන්න නෙමෙයි. කියන්නේ ඒක මැත්තේම එල්ලිලා ඉන්න කියලා නෙමෙයි මම. අනේ මට දුකයි මම මොකද කරන්නේ මට දුකයි මට මෙහෙම දෙයක් වුණා කියලා. එහෙම නෙමෙයි මට දැනෙන්නේ ඔයාගෙන් අර ඒ දුකටපත් වෙච්ච දේ නිසා ඔයා ඇග්‍රෙසිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දරදඬු කෙනෙක් ටිකක් දැඩි කෙනෙක් දැඩි තීරණ ගන්න කෙනෙක් වෙලා තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ඔයා මේ වෙනස් වීමට ඕපන් වෙන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ මට ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. මොකද මම දන්නවා ඒ කියන්නේ මට හිතෙනවා ඔයා ගොඩක් ලොකු පාස්ට් අතීතේ වෙච්ච ලොකු අඩුපාඩුවකින් හරි මොකක් හරි දෙයකින් හිත රිදීමකින් ඉන්නව වෙන්න පුළුවන්. but ඔයාගේ growth එක රඳා පවතින්නේ ඔයා ඒ හර්ට් වෙච්ච දේ ඇත්තටම ඔයාට හර්ට් වුණා කියලා පිළිගන්න එකකින්. ඔයාට දුකක් වෙච්ච දේ ඇත්තටම මට දුකක් වුණා. එහෙම කියලා පිළිගන්න එකෙන් තමයි ඉස්සරහට ඔයාට යන්න පුළුවන්. මොකද මට දුකක් වුණා මම දරදඬු වෙනවා කියලා ඇටිටියුඩ් එකේ හිටියොත් ඔයාගේ හීලිං එක සහ මේ කනෙක්ෂන් එක සාර්ථක වෙන්න තියෙන ඉඩ පොඩ්ඩක් අඩු වෙනවා. සහ කියන්නේ ඒක නිකන් බ්ලොක් එකක් වගේ මේ බාධාවක් වගේ මේ කනෙක්ෂන් එකට. එතකොට මං හිතනවා ඔයාගේ පුද්ගලයා කියන්නේ ඔයාලා දෙන්නම කනෙක්ට් වෙන්නේ ඒ ඩීප් හර්ට් එක මත. ඒ ඔයාලා දෙන්න පාස්ට් එක්ස්පීරියන්ස් එකේ හර්ට් උනේ නැත්තම් ඔයාලා ඒ කලින් අත්දකපු දේ දුක විඳින්න නැතුව හිටියනම් ඔයාලා දෙන්න එකතු වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාලා දෙන්න අර කලින් ආදරේ මොකක් කරි මේ අර හර්ට් වෙලා නම් ඒ ඉස්සරහා දෙයකට ඕපන් වෙන එක ඉස්සරහට ලැබෙන්න තියෙන දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න එක ඒක ඇක්සෙප්ට් කරන්න කැමති වෙන එක තමයි ලොකුම දේ. මොකද දරදඬු වෙන්න එපා. මට ඉල්ලන්න තියෙන ඔයාගෙන් අර ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙන්න එකට ඉඩ දෙන්න. මං හිතනවා ඒ රීඩින් එක ටිකක් බරපතලයි කියලා. මට හිතෙනවා ඔයාලට ඒක තේරෙන්නත් ඇති කියලා. මොනවා හරි දෙයක් ඔයාලට ෂෙයා කරගන්න ඕන නම් කතා කරන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න. මං හිතනවා මොනවා හරි පණිවිඩයක් මේකෙන් ගන්න ඇති කියලා. so thank you so much. අන්තිම වෙනකන් අහන් හිටියද මං හිතන්නේ අනිත් groups වලට වඩා මේ group එක ගොඩාක් දිගයි. මොකද මට I needed time to slowly මේක ඉස්සරහට කියාගෙන යන්න. yeah. අනිවාර්යෙන් ඔයාලට හිතෙන දෙයක් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. and අනිත් එක තමයි ඔයාලා මොනවා හරි සෙන්සිටිව් දේවල් ෂෙයා කරනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ නම් ගම් දාන්න නැතුව ඔයාලට තේරෙන්නේ නේද මේක පබ්ලික්ලි ඔයා එක්ස්පෝස් කරනවා නම් ඒක පරිස්සමට කරන්න. අනිත් එක තමයි ඔයාලා කමෙන්ට් කරනවා නම් අනිත් අයටත් අනේ සහයෝගයෙන් අර කියන්නේ දිරිමත් කරලා කමෙන්ට් දාන්න. ඒක නිකන් පොඩි ඉල්ලීමක් නිකන් මම දන්නේ නැහැ මොකද මේ රීඩින් එකේ ටිකක් බරපතල විදිහට එනර්ජි එකක් ආපු නිසා මම කියන්නේ ගොඩක් අයට මම මේ කිව්වම මේක රීඩින් කරාම මොන හරි කියන්න හිතනවා ඇති. එතකොට අනිවාර්යෙන්ම මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. be open to love. That's the message. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් හඹාගෙන ඉන ආදරයට ඇත්තරම ඕපන් වෙන්න, විවෘත වෙන්න. ඒක තමයි මට දෙන්න තියෙන මැසේජ් එක. so I hope that resonates. ඊළඟ රීඩින් එකකින් එහෙනම් හමු වෙමු. thank you so much. bye. hello group 2 ඔයාගේ රීඩින් එකට ආදරෙන් පිළිගන්නවා. රිචුවල් කාඩ් එක තේරුවා නම් අංක 10. මේක තමයි වගේ රීඩින් එක. so මම මුලින්ම මේ කාඩ් එකෙන් ඔයාලට කියන්න තියෙන දේ ටික කියන්නම්. ඒ කියන්නේ මම මේ කාඩ් එක ගත්තේ මේ group එකේ overall energy එක මොකක්ද කියලා අහලා. රිචුවල් කාඩ් එකෙන් මට මුලින්ම දැනෙන්නේ දැන් මෙහෙමයි. ඔයා මොකක් හරි කරන එක දෙයක් තියෙනවා. ඒක ඔයාට විතරක් ආවේනික දෙයක්. for example කියන්නේ මට මේක දැක ගමන් මං කරන මගේ කොෆි රිචුවල් එක තමයි මතක් වෙන්නේ. කොෆි රිචුවල් කියන්නේ මං අමුතු විදිහකට කෝපි එකක් හදා ගන්නවා. අන්න ඒක තමයි මට ඔළුවට ආවේ. කියන්නේ ඒක මම හිතන්නේ කියන්නේ අනිත් අය කරනවා ඇති. හැබැයි ඒක මට ස්පෙෂල්. මොකද මං
කැමති හැමදාම මගේ කෝපි එක ඒ විදිහට හදාගන්න. මං ඒක අනිතාටත් කියල් දෙනවා. කියන්නේ මං ආසයි මගේ යාළුවන්ට කියල් දෙනවා. ඒක මහලොකු දෙයක් නෙමෙයි. මං කැමති. It's something that I have created. මම මොකක් හරි හදාගත්තු මට comfortable දෙයක්. අනේ වගේ ඔයාට දෙයක් තියෙනවා. ඔයා කරන රිචුවල් එකක් තියෙනවා. සමහර විට ඔයාගේ ෆේවරිට් කැෆේ එකට ගිහිල්ලා මොන හරි දෙයක් කන එක හරි. ඔයා හැම ඉරිදම ගිහිල්ලා මොන හරි දෙයක් ගන්න එක හරි. හැමදාම ජිම් යන එක හරි. ඔයා මොකක් හරි දෙයක් කරනවා රිචුවල් එකක් විදිහට. එතකොට ඒක ඔයාට ගොඩක් සිග්නිෆිකන්ට් දෙයක්. අනිත් අය ඒකට මොනවා කිව්වත් ඒක ඔයාට ගොඩක් ස්පෙෂල්. එතකොට ඔයා කැමති නැහැ ඒක අතහැරලා දාන්න. මොකක් හරි ඒ වගේ දෙයක් තියෙන කෙනෙක් ඔයා. සමහර විට හැමදාම උදේට වෙන කෙනෙක්ට උදව්වක් කරන කෙනෙක් කියන්නේ තව කෙනෙක්ට මම දන්නේ මටයි කෝෆි සිනාරියෝස් මෙන්න කියලා ඔයා කෝෆි වලට ආස කෙනෙක් වෙන්න ඇති. සමහරට අර ෆිල්ම් වල එහෙම තියෙන අර අනිත් අර කෝපි ගිහින් දෙන්නේ අර කෝෆි ගායි කෝෆි ගර්ල් කියලා කියන්නේ. අනේ වගේ කියන්නේ ඒක ඔයා වැරද්දක් විදිහට දකින්නේ නැහැ. ඔයා අනිත් අර හෙල්ප් කරන්න කැමති. ඒ විදිහට අර මිනිස්සුත් එක්ක එන්ගේජ් වෙන්න කැමති කෙනෙක්. සහ ඔයාගේ ඩිෆරන්ට් ස්ටයිල් එකට. ඒ කියන්නේ ඔයාගේ වෙනස් පැවැත්මට වෙනස් රිචුවල් එකට සිංහලෙන් කියන වචනයක් නම් මට තේරෙන්නේ නැහැ. පූජාවක් වගේ. කියන්නේ ඔයා ඒක හැමදාම ඒ විදිහට කරන්න කැමති කෙනෙක්. අර ඒ වගේ. ඒතර ඒක වෙන කෙනෙක් වට මොනවත් කිව්වත් ඔයා ගණන් ගන්න නැහැ. දැන් ඔයා හිතන්න ඔයා මට හරියට එක්සැම්පල් එකක් කියන්න. මට කෝපි රිලේටඩ් එකම එන්නේ දැන්. අනේ මන්ද I hope that it makes sense. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති මං කියන දේ. ඔයා කැමති බීම එකක් ඇති. සමහරවිට ඔයා orange juice බොන්න කැමති නම් ඔයා හැමදාම orange juice බොනවා ඇති. එහෙම නැත්නම් පාරේ ඇවිදිනකොට ඔයා මොකක් හරි වෙන ස්ටයිල් එකක ඇවිදිනවා නම් ඒක වෙන්නේ නැති ඔයා කැමති විදිය. ඒ කියන්නේ කොහොම හරි ඔයා කැමති දෙයක් තියෙනවා. රිචුවල් එකක් තියෙනවා. ඔයා ඒක ඒ විදිහටම කරන්න කැමති. සහ සීක්‍රට් දෙයක් ගැන පොඩක් ඇලර්ට් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනේ මන්ද ඒ කියන්නේ ඒක නම් නිකන් මට හිතුනේ නිකන් මැසේජ් එකක් විදිහට. ඔයාට සීක්‍රටිව් දේවල් ගැන චුට්ටක් කල්පනාකාරී වෙන දේ ඔයා මොන හරි රහසක් රකින්න කෙනෙක් නම් මොන හරි දෙයක් රහසක් විදිහට තියන් ඉන්නවා නම් ඒකට පොඩක් ඇලර්ට් එකේ ඉන්න වෙයි. I don't know why that came. ඒක ඇයි දන්නේ මට හිතුනේ. Leo energy could be significant. Leo means සිංහලග්නය significant වෙන්න පුළුවන්. And yeah, if that makes sense. ඔයාලට ඉතින් ටික අහන්න ඕන නම් ඒක අහලා you can stay around. අපි ඊළඟට තියෙන cards ටික බලාගෙන යන්. පළවෙනියට මම ඇහුවේ ඔයාගේ energy එක මොකද්ද ආදරේ සම්බන්ධයෙන් කියලා. එතකොට අපිට ආවේ 4 of swords and you have 2 cards. Page of Pentacles. නේද? හරි. කොහොමද මේක තියන්නේ? තියන පේනව නේද? හරි. මේ කාඩ් දෙක තමයි ඔයාගේ මේ වෙලාවේ ලව් ලයිෆ් එක සම්බන්ධයෙන් ඔයාලට තියෙන ඇටිටියුඩ් එක වගේ ආකල්පය. ඊළඟට ඔයාගේ soul mate කවුද? Who is your life partner? We have 3 of cups. I don't know how to අනේ මන්ද බලමු. මේවයි මම honestly කියන්නම් මට දැනෙන දේ. ඊළඟට අපි ඊළඟ කාඩේ බලමු ඔයාගේ කනෙක්ෂන් එක ඔයාලා දෙන්න අතරේ සම්බන්ධතාවය කොහොමද තියෙන්නේ කියලා. The Magician number 1. ඊළඟට ඔයාලා දෙන්නට මේ ආදරයෙන් මොනවද උගන්වන්නේ? What is the lesson, challenge or growth? The Fool. ඊළඟට ඔයාලා දෙන්නගේ ගයිඩන්ස් එක විදිහට මේ ගයිඩන්ස් එක විදිහට 9 of cups තියෙන්නේ. Yeah, okay. Give me some time. Hi. කොහරි ලස්සන ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. මම එකින් එක විස්තර කරන්න යන්නම්. So පළවෙනියට ඔයාගේ කනෙක්ෂන් එක කියන්නේ ඔයාගේ ඇටිටියුඩ් එක මොකද්ද ආදරේ සම්බන්ධයෙන් කිව්වොත් ඔයා ටිකක් kind of like taking a break. ඔයා රෙස්ට් එකේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ආදරේ වැඩි ආදරේ ගැන එච්චර හිතන කෙනෙක් නෙමෙයි මේ වෙලාවේ.
ඔයා ෆෝකස් කරනවා සාමාන්‍යයෙන් ඔයාගේ අනාගත ප්ලෑන්ස් සම්බන්ධයෙන් කොහොමද ඔයාගේ ෆයිනෑන්සස් දියුණු කරගන්නේ පේජ් ඔෆ් පෙන්ටිකල්ස් ගත්තොත් ඔයාලා ලොකු ප්ලෑන් එකක් තියෙනවා ඒක ගැන තමයි ඔයාගේ අවධානය තියෙන්නේ ඒත් ඔයා පොඩ්ඩක් ලව් ලයිෆ් එකකින් පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න කැමති කෙනෙක් ඒ කියන්නේ මොකක් හරි පාස්ට් හර්ට් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා කලින් රිලේෂන්ෂිප් එකක් හරි මොකක් හරි දෙයක් නිසා එහෙම ආදරෙන් රෙස්ට් එකක් ඕනේ කියලා හිතනවා වෙන්න පුළුවන් මොකක් හරි හර්ට් වෙච්ච දෙයක් තියෙනවා වේදනාකාරී හැඟීමක් තියෙනවා ඒකත් එක්ක ඔයා බලෙන් හෝ අකමැත්තෙන් හෝ කැමැත්තෙන් ඔයාගේ ෆුල් ෆෝකස් එක වෙන ඩිරෙක්ෂන් එකකට දාලා තියෙනවා වෙන්න පුළුවන් ඒ කියන්නේ අධ්‍යාපනයේ පැත්තට හරි ඔයාගේ රැකියාව සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් වෙනත් මොකක් හරි දෙයකට ඔයාගේ අවධානය යොමු කරලා තියෙන කෙනෙක් එතකොට අර ඔයා කැමති නැහැ අර දැන් ඔයා දැන් හાર્ට් බ්‍රේක් එකකින් හීල් වෙන්න මොකක් හරි වෙච්ච වේදනාත්මක දේ සිචුේෂන් එකකින් මොන හරි දෙයකින් ඉවත් වෙන්න ඔයා ඒ පටන් ගත්ත මොකක් හරි දෙයක් තියෙනවනේ මං කිව්වේ රිචුවල් එක සම්බන්ධයෙන් ඒ කරන් ආපු වැඩ පිළිවෙලක් තියෙනවනේ ආන් ඒක ඔයා ගිව් අප් කරන්න කැමති නැහැ ඔයා කැමති ඒ රූට් එකේ මේ පිළිවෙලටම කරගෙන ඒ රිචුවල් එක ඒ විදිහටම කරගෙන ඉස්සරහට යන්න තමයි ඔයාගේ කැමැත්ත තියෙන්නේ. ඔයා වැඩි ලව් ලයිෆ් එක ගැන හිතන කෙනෙක් නෙමෙයි. මම දන්නේ නැහැ ඔයා මේ රීඩින් එක බලන්න ආවේ කියලා හැබැයි. but like ඔයාගේ අයිඩියා එක තියෙන්නේ හම්බුනත් හම්බෙච්ච ආවේ මම මගේ වැඩේ කරන් යනවා වගේ එකක්. ඒතර ඔයාගේ පර්සන් ගත්තතින් මට ඉනවා but ඔයාගේ පර්සන් ගත්තතින් ගොඩාක් ෆන් එකේ ඉන්න කැමති කෙනෙක්. ඔයාලට මෙයාව හම්බෙන්නේ ගොඩක් කලාවට පාටි එකකදී වෙන්න පුළුවන්, මොකක් හරි ඉවෙන්ට් එකකදී වෙන්න පුළුවන්. especially බාර් එකක වෙන්න පුළුවන්. I don't know. මොකක් හරි නිකන් සාදයක් තියෙනවා. ඒ වගේම තමයි third party situation එකක් තියෙනවා. පුළුවන් කියන්නේ සමහර විට ඉන්ට්‍රොඩියුස් වෙන්නේ වෙනත් කෙනෙක් හරහා වෙන්න පුළුවන්. කොමරි ඒ පුද්ගලයා ගත්තතින් ඔයාට වගේ ලයිෆ් පාර්ට්නර් ගත්තතින් ඔයාට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඔයාට වඩා වෙනස් චරිතයක් තියෙන කෙනෙක්. ඔයා සමහරට වැඩිය සෝෂල් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා ගොඩක් සෝෂල් කෙනෙක්. like එයා ගොඩක් attractive කෙනෙක් සහ I have to say if you have watched the off campus off season පිස්සු වුණා off campus බලලා තියෙනවා නම් ඩීන් සර්නේම් එක දන්නේ ඩීන්ගේ වයිබ් එකක් ඉන්නේ that blonde එකනා මං ගොඩක් ආසයි යාර කොහොමද ඩීන් ඊළඟට season 2 එකෙත් මම හිතා ඩීන්ගේ කතාව තමයි තියෙන්නේ so if you off campus බලන්න නැත්තම් බලන්න but I'm not responsible for දන්න කැමති නම් බලන්න කොහොමරි ඒ කියන්නේ එයාට තියෙන ඇටිටියුඩ් එක තියෙන එයා ගොඩක් ප්ලේෆුල් කෙනෙක් එයා ඇච්චර very serious නැහැ ගොඩක් එක්ස්ප්‍රසිව් විදිහට ආදරේ පෙන්නන කෙනෙක් chill එකේ fun එකේ ඉන්න මනුස්සෙක් whether this a girl or a boy ගෑනු කෙනෙක් වුණා පිරිමි කෙනෙක් වුණා එයාගේ ඇටිටියුඩ් එක ෆන්. එයා ආදරේ කරන්නේ ෆන් එකට. but like until they meet you I think මම දන්නේ මට මේ මිනිස්සු කෙනෙක් ඉතින් වාදෙන් වාට එයාගේ එනර්ජි එක පික් අප් වෙද්දි මට කතා කරන්න I feel so happy. මට ඒක මාර සතුටුසියක් දැනෙන කියන්නේ if I'm being honest මට අවංකම කිව්වොත් එයාගේ ලයිට්නස් එක එයාගේ සැහැල්ලුවෙන් ඉන්න ලයිෆ් ස්ටයිල් එකට මට තේරෙනවා ඔයා ගොඩක් කැමති කියලා. කියන්නේ ඔයා එහෙම ඉන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ ඔයාට එහෙම ඉන්න බෑ. ඔයා පාස්ට් හර්ට් එකෙන් තාම ඉන්න කෙනෙක්. හැබැයි ඔයාට ඒ වගේ වෙන්න ඕනේ. ඔයාගේ පර්සන් දැක්කම ඔයාට ඒ වගේ වෙන්න ඕනේ. හැබැයි ඔයාට එහෙම වෙන්න බෑ කියලා තමයි හිතෙන්නේ. I hope that makes sense. ඒක මං හිතන තේරෙන්නේ නැති කියලා.
ඔයාලට එයාව දැක්කම එයාගේ ෆන් ඇටිටියුඩ් එක එයාගේ සෝෂල් ලයිෆ් එක සමාජශීලී එයා ගොඩක් ඇක්ටිව්ලි ක්‍රියාශීලී වනිත් අත් එක්ක කතා කරලා ෆන් එකේ සතුටෙන් හැමෝත් එක්කම එන්ගේජ් වෙලා يعني කතා කරලා ඉන්න ඇටිටියුඩ් එක දැක්කම ඉන්න ස්වභාවය දැක්කම ඔයාටත් එහෙම ඉන්න ආස හිතෙනවා. එහෙම වෙන්න ඕනි කියලා හිතෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් ඔයා මේ වෙලාවේ හරි ඔයාගේ නෝමල් ඇත්ත ස්වරූපය හරි ඒ විදිහට නෙමෙයි. ඔයා ඉන්නේ ගොඩක් කාම් ඒ කියන්නේ අර පාස්ටර්ට් එකත් එක්ක වෙන්න පුළුවන්. සමහරවිට ඔයත් ඉස්සර කාලේ ගොඩක් ෆන් එකේ චිල් එකේ හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මොකක්ද වෙච්ච දෙයක් නිසා ඔයාගේ ජීවිතේ අර ඒ ෆ්ලෝ එක ඩිස්ටර්බ් වෙලා තියෙන. ඒ ආපු ගමන ඒ ආපු ඒ ෆ්ලෝ එක නැති වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ කෙනාව දැක්කම ඔයාට මුලින්ම හිතෙන්නේ ඩෑම් මටත් එහෙම ඉන්න ඕනේ වගේ. That's very beautiful. සමහර විට අර මං කිය third party මට නිකන් ෆිල්මි වයිබ් එකක් දැනෙන. කියන්නේ නිකන් මේ කෙනාට ඇත්තටම රිලේෂන්ෂිප් එකක් හරි සිචුේෂන්ෂිප් එකක් හරි ඉන්න කෙනෙක් නම් සමහර විට තේරෙන්නේ ඔයා කොහොම හරි ඒකත් එක්ක ගැටෙනවා. ඒ ගැටලා තමයි ඔයාලා දෙන්න ෆස්ට් ටයිම් ඉන්ට්‍රොඩියුස් වෙන්නේ. ඔයාලා දෙන්න පළවෙනිට මුණ ගැහෙන්නේ මේ විදිහට මොකක් හරි වෙච්ච දෙයක්. රැන්ඩම් ඉවෙන්ට් එකක් රැන්ඩම් ඉන්සිඩන්ට් එකක් වෙන්නත් පුළුවන්. කොහේ හරි මට ෆන්ක්ෂන් වයිබ් එකක් දැනෙනවා. පාටි එකක් එහෙම නැත්නම් සෙලිබ්‍රේෂන් එකක්. most probably drinking is involved. ඒ කියන්නේ මත් පෑන් බොන එක මත් පෑන් හරි මොනවා හරි පානයක් බොන එක මට කියන්න පුළුවන්. I think ඒ ටික ඇති. මට අර ගොඩක් જાති හිතෙනවා and I like this energy. මට කියන්න ඕනේ ඔයාලට මේ lightness එක තමයි මේ සහැල්ලු භාවය තමයි මම හිතන්නේ ඔයත් කැමති. එතකොට ඔයාලා දෙන්නගේ connection එක ගත්තොත් we have the magician. ඒකෙදි මට හිතෙනවා ඔයාලා දෙන්න එකතු වෙලා නිර්මාණය කරන දෙයක් තමයි ඔයාලා දෙන්නගේ connection එක build up වෙන්නේ. ගොඩාක් දුරට මේක ඔයාලා දෙන්න කරන creative project එකක් වෙන්න පුළුවන්. මට ඔළුවට ආව මේක කියනකොටම අර music video එකක රංගපානවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා සමහරට ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා සමහරට ඒ වගේ දේවල් කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර සමහරට ඔයාට මෙයත් එක්ක ඒ වගේ අවස්ථාවක වැඩ කරන්න හම්බ වෙනවා වෙන්න පුළුවන්. මොකක් හරි ක්‍රියේටිව් ප්‍රොජෙක්ට් එකක් හරහා ඔයාලා දෙන්නගේ මේ බැඳීම ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ රැකියාව කරන තැන හරි ඉස්කෝලේ හරි මම දන්නේ ඉස්කෝලේ ළමයි මේක බලනවාද කියලා but like ක්‍රියේටිව් දෙයක් ඉඳලා ඩ්‍රාමා එකකදී එහෙම නැත්නම් මට ඩ්‍රාමා වයිබ්ස් එනවා. ඔයාලට ඔෆ් කැම්පස් බලලා තියෙනවා නම් ඒකේ තියෙනවා ඩ්‍රාමා සීන් එකක් perform කරන එකක්. අන්න ඒ වගේ මම දන්නේ ඒ ඔෆ් කැම්පස් මගේ ඔළුවට එන්නේ කියලා. But like I really like this group. So and the lesson you are like මේ ආදර කතාවෙන් ඔයාලා දෙන්නට ලැබෙන lesson එක තමයි being free. Being free means බය නැතුව දෙයක් try කරන්න, කියන්නේ adventures කරන්න, leap of faith අර කන පනින්න පෙරසිතා බලන ගන්න ඒ වගේ අර එහෙම හිතන්න නැතුව action එකක් ගන්න එක තමයි මම හිතන්නේ ඔයාලට ඉගෙන ගන්න තියෙන මේ පාඩම. කියන්නේ taking risks. ඒ කියන්නේ අවදානමක් ගන්න එක. දැන් සමහර විට මේ කෙනත් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න එක හරි ආයත් එක්ක කතා කරන එක හරි ගොඩක් වෙලාවට මට හිතෙනවා ඒක pretty risk එකක් කියලා. But taking the risk එක තමයි actually ඔයාලට benefit එකක් වෙන්නේ. ඔයාලට ප්‍රයෝජනයක් ඔයාලට වාසියක් වෙන්නේ අවසානයේදී ඒ leap of faith එක ගත්තොත්. leap of faith means අර ධෛර්යය අරන් ඉදිරියට යන එක. කියන්නේ මට ගොඩක් හිතෙන්නේ ask out කරන එක. සමහරවිට මේ කෙනාට ඔයාගේ feelings confess කරන එක challenge එකක් වෙන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් එයා ඔයාට කතා කරන එක එයාට challenge එකක් වෙන්න පුළුවන්. කොච්චර එයා sociable කෙනෙක් වුණත්, කොච්චර එයා කැමැත්ත, කියන්නේ එයා fun එකේ chill එකේ හිටියත් සමහරවිට එයාට ඔයාලට approach කරන්න පැකිලීමක් බයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකට ඔයාලා දෙන්නටම මේ connection එකේ මේ ආදර කතාවෙන් අර teach කරන දේ, උගන්වන දේ තමයි
බය නැතුව ඇක්ෂන් එකක් ගන්න එක, රිස්ක් එකක් ගන්න එක very beautiful. මං හරි ආසයි. I don't know. And guidance එක තියෙන්නේ a knight of cups and it is the prince charming energy. කියන්නේ මට හිතෙනවා already ඔයාලා දෙන්න already guides ලගේ පැත්තෙන් කරන්න ඕන ටික කරලා තියෙන්නේ මට හිතන විදිහට. එතකොට guides ලා කියන්නේ ඉස්සරහට යන්න කියන එක. guides ලා mean you know universe and විශ්වය සහ වාගේ බලාගන්න ඒ එනර්ජි එක. ස්පිරිට් ගයිඩ්ස්ලා ඔයාලට කියන්නේ අපේ වැඩේ අපි කරලා තියෙන්නේ ඔයා ඉස්සරහට යන්න ඕනේ කියලා. මට දන්නේ මම දන්නේ ඇයි එහෙම කියන්නේ හිතන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එකේ දාදා පවතින ඔයාලා දෙන්න ගන්න ඒ ඇක්ෂන් එක මත මට හිතෙනවා most probably this could be like a forbidden මං එහෙම කියන හරියට දන්නේ අර තහනම් ආදරයක් වෙන්න පුළුවන්. දන්නේ මං හරියට දන්නේ ඒක ඔයා තමයි දන්නේ. කමෙන්ට්ස් වල දාන්න ඇතුද කොහොමද කියලා. සමහර විට මොන හරි රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා වෙන්න පුළුවන්. ගෙදරින් කැමති නැතුව හරි ඔයාට මේ කෙනා හරියන්නේ නැහැ කියලා අනිත් අය කියනවා හරි කොහොමhari රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාලා දෙන්නට කියන්නේ බාධා තියෙනවා වෙන්න පුළුවන් එකතු වෙන එක. කියන්නේ පටන් ගන්න කලින් ඉඳන්ම නිකන් හිතන්න මෙයාගේ රෙපියුටේෂන් එකත් එක්ක මෙයා ගොඩක් ප්ලේෆුල් කෙනෙක් නම් ප්ලේ බෝයි වයිබ් එකේ ඉන්න කෙනෙක් නම් ගොඩක් අය කියනවනේ එක කතා අපෝ මෙයා මෙහෙමයි ඔයාට ඒ වගේ කෙනෙක් දෝනේ අර එහෙම අහනවනේ. ඒ වගේ එකක් නම් ඔයාට මං හිතනවා මම මේ වැරදි කියන්නේ මං පොළඹවන නෙමෙයි මං ඇත්ත කියන්නේ. මට දැනෙන දේ මං කියන්නේ. ඇත්තටම ඔයාට මෙයා විශ්වාස කරන්න අර leap of faith ඔයා විශ්වාස කරන්න වෙනවා. but like be cautious. ඔයා පරිසං වෙන්න ඕනේ. but මං හිතනවා මේ කනෙක්ෂන් එක ඔයාට ඉගෙන ගන්න තියෙන දේ තමයි ඒ අර රිස්ක් එකක් ගන්න එක. so whether මන් දන්නේ නැහැ ඔයාලා දෙන්න එකතු වුණත් නැතත් මම කියන්නේ ගිහින් කතා කරලා බලන්න. ask out කරලා බලන්න. ඇඟින් හින්ට් එකක් දෙන්න කතා කරලා බලන්න. ඒ වගේ මට එහෙම ඩේන්ජර් වයිබ් එකක් දැනෙන්නේ නැහැ. බොරු කියන්න නැහැ. මට දැනෙන්නේ ප්ලේෆුල් ඇටිටියුඩ් එකක්. ඒක නිසා අර දන්නවනේ මිනිස්සු ලස්සනට නිකන් ප්ලේෆුල් වයිබ්ස් කන්න ඉන්නවනේ මිනිස්සු කියන්නේ කතන්දර කියලා ඒ වගේ. මට දැනෙන්නේ ඒ වගේ හැඟීමක්. සමහර විට මේ කෙනාට ඒ තියෙන එයාගේ දක්ෂතාවය හරි සමහරට ඇත්තටම ගත්තොත් ඔය සෝෂබල් මිනිස්සු ගොඩක් සමාජය අතරට යන හොඳ ඇක්ටිව් මිනිස්සුන්ට තියෙන ස්කිල් එක ගොඩක් මිනිස්සුන්ට නැහැ. එතකොට ඒ ස්කිල් එක නැති මිනිස්සු කරන්නේ ඒ අර ස්කිල් එක තියෙන ඒ දක්ෂතාවයේ හැකියාව තියෙන කෙනාට පුළුවන් තරම් කතන්දර හදලා ඒ මනුස්සයාගේ රෙපියුටේෂන් එක කාල් දාන එක. එතකොට ඇත්තටම ගත්තොත් එයා හොඳ හියුමන් බීන් කෙනෙක්. මට එක්සැම්පල් එකක් විදිහට කියන්න පුළුවන්. මම දන්නේ නැහැ මේක හැමෝම ඇග්‍රී වේද නැද්ද කියලා. මයිකල් ජැක්සන් මට දැනෙන හැටියට එයා පියෝ එයාගේ ආටිස්ට් කියන ටයිටල් එක තමයි එයා කැමැත්තෙන් හිටියේ. කියන්නේ එයාගේ අරමුණ වෙලා තිබ්බේ just making art කරන එක තමයි එයාගේ අයිඩියා එක තිබ්බේ. එයා ගොඩක් මට හිතෙන විදිහට. හැබැයි මිනිස්සු තමයි එයාට එක එක කතන්දර කියලා අර එයාව නිකන් මට දැනෙන හැටියට මම හිතන්නේ මිනිස්සු එයාගේ සක්සස් එකට අකුල් හෙලපු විදිහට තමයි මට දැනෙන්නේ. අන්නේ වගේ කියන්නේ කොහොමත් මිනිස්සු ගොඩක් ෆේමස් කෙනෙක්ට අර හැමෝටම ෆේමස් වෙන්න බැහැනේ. හැමෝටම සමාජයේම හොඳට අර ඇක්ටිව්ලි ඉන්න බැහැ. එතකොට එහෙම නැති කෙනෙක් ඒ වගේ කෙනෙක් දැකලා ඊර්ෂ්‍යා කරන එක හරි. එයාට කතන්දරයක් කියන එක හරි තමයි අර නෝමල් දේ. එතකොට ඇත්තටම ගත්තොත් මේ කෙනා එහෙම අර මිනිස්සු කියන කතන්දරවල ටයිටල්ස් වලට ගැලපෙන්නේ එහෙම කෙනෙක් නෙමෙයි ඇත්තටම ගත්තොත්. ඒ කියන්නේ එයා ඇත්තටම හොඳ හියුමන් බීන් කෙනෙක් වෙන්න පුළුවන්. මට අර ගොඩක්ම දැනෙන අර ඔෆ් කැම්පස් ඩීන්ගේ එනර්ජි එක. එතකොට ඒ වගේ අර මිස්අන්ඩර්ස්ටූඩ් චරිතයක් වෙන්න පුළුවන් මෙයා. ඒ නිසා අර ඔයාට ඒක ගැන හිතලා බලන්න පුළුවන්. මම දන්නේ නැහැ මේ කියන දේ හරියට තේරුණාද නැද්ද කියලා. but I feel very happy.
so ඔයාලට මේක තේරුණා නම් ඔයාලට මේක හිතනවා නම් ගැලපෙනවා කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. I need comments from you guys. මොකද මං ආසයි මේ එනර්ජි එකට. so ඔයාලට ගයිඩන්ස් එක විදිහට ඊට පස්සේ කියන්නෙත් ආදරයට ඕපන් වෙන්න and it's sometimes ආදරය කියන්නේ taking risks. yeah මං හිතනවා මේ ඇති කියලා. so yeah, we'll see you in the next one, I think. Bye. Hello group 3 ඔයාගේ රීඩින් එකට ආදරෙන් පිළිගන්නවා. ඔයා ස්ටිමියුලේෂන් කාඩ් එක තේරුණා නම් මේක තමයි ඔයාගේ රීඩින් එක. එතකොට මුලින්ම කියන්නෝනේ මම මේ කාඩ් එක ගැන කියන විස්තරෙන් තමයි ඔයාට පොඩක් නිකන් චෙක් කරගන්න පුළුවන් මේ රීඩින් කාඩ් ගැලපෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ මම මේ කාඩ් එක ගත්තේ මේ ගෲප් එකේ ඕවරෝල් එනර්ජි එක මොකක්ද කියලා. එතකොට මට හිතෙන විදිහට ස්ටිමියුලේෂන් කාඩ් එකෙන් චිලි ඒ කාඩ් එකෙන් කියන්නේ මට මුලින්ම දැනෙච්ච හැටියට ඔයාට මොන හරි එක්ස්ටර්නල් පුෂ් එකක්, ඒ කියන්නේ බාහිරින් බලපෑමක් නැතුව වැඩක් කරන්න කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඒ කියන්නේ එක්කෝ ඒක දැන් මේ කාල පරාසයේදී ඔයාට වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. නිකන් ඩිමෝටිවේට් වෙලා වගේ, මොටිවේෂන් එකක් නැහැ වගේ දැනෙනවා ඇති. කිසිම දෙයක් කරගන්න ආසාවක් නැහැ. හැබැයි ඔයා බලන් ඉන්නවා මොකක් හරි බාහිර බලපෑමක් එනකන් මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න, මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න. එතකොට උදාහරණයක් විදිහට කිව්වොත් නිකන් ඔයා හිතන්න වට හෝම්වර්ක් එකක් දීලා තියෙනවා කියලා ඉස්කෝලේ. ඒ හෝම්වර්ක් එක කරන්න කැමති නැහැ ඔයා ඇත්තටම. ඔයා කැමති ගෙදර ඇවිල්ලා සෙල්ලම් කරලා පොඩ්ඩක් චිල් එකේ ඉඳලා එහෙම ඉන්න. හැබැයි අම්මා බැන්නොත් තමයි ඔයා අනිවාර්යෙන් හෝම්වර්ක් එක කරන් යන්නේ. නැත්තම් ඔයාට කිසි ගාණක් යන්නේ වගේ. ඒකට මට දැනෙන හැටියට මම දන්නේ නැහැ මේ කාඩ් එක අර ඇක්චුවල් මීනින් එක ඒක නෙමෙයි මං හිතන විදිහට. බට් මට දැනුනේ හැටි ඒකයි මේ රීඩින් මං කරන්න පටන් ගන්නකොට. and ඒ කියන්නේ ෆුල් රෙස්පොන්සිබිලිටි එක ගන්න එකට සමහර විට ඔයා බය කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට සමහර කෙනෙක් ඔයාට වැලිඩේෂන් එකක් දෙන්න ඕනේ වෙන්න පුළුවන්. කියන්නේ දැන් ඔයාට හිතන්න මකරි වගකීමක් දුන්නම ඔයා නිකන් ඒක බාර ගන්න කැමති නැහැ වගේ. හැබැයි වෙන කෙනෙක් කිව්වොත් නෑ ඔයාට මේ රෝල් එක හොඳට ගැලපෙනවා. මෙයා ඔයාට මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මේක කරන්න කියලා කිව්වොත් ඔයා සලකලා බලනවා. අර ඒ වගේ එනර්ජි එකක් තියෙන්නේ. so මං හිතනවා ඒ කොටස ඔයාට ගැලපෙනවා නම් මේ රීඩින් එකේ ඉතිරි ටික ඔයාට ගැලපෙයි කියලා. අපි කාඩ්ස් ටික බලාගෙන යමු. පළවෙනියට ප්‍රශ්නේ මං ඇහුවේ ඔයා මොනවාද ආදරය සම්බන්ධයෙන් වාගේ එනර්ජි එක කොහොමද දැන් කියලා. so for that we have seven of pentacles. ඊළඟට ඔයාගේ person ගේ එනර්ජි එක ගත්තොත් ඔයාගේ life partner කවුද කියලා ගත්තොත් two of pentacles. ඊළඟට ඔයාලා දෙන්න අතරේ කනෙක්ෂන් එක, ඔයාලා දෙන්නගේ ආදර සම්බන්ධතාවය කොයි වගේද කියලා ගත්තොත් we have the queen of cups. ඊළඟට ඔයාලා දෙන්නට මේ ආදර සම්බන්ධයෙන් මේ ආදර කතාවෙන් it feels weird but like ඔයාලා දෙන්නට මේ what is the teaching, like ඔයාලා දෙන්නට මොකද්ද මේ ආදර සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන මොකද්ද ඔයාලා growth එකක් විදිහට ලබා ගන්න. ඒ ප්‍රශ්නෙට we have queen of pentacles. It's very beautiful. We have two queens. Yeah, so I hope you can see. and ඊළඟට ඔයාගේ guidance එක විදිහට මේ කනෙක්ෂන් එක ඉස්සරහට යන්න ඔයාට යුනිවර්ස් එකේ ලැබෙන ගයිඩන්ස් එක මොකද්ද, අවවාදය අනුශාසනා මොකද්ද කිව්වද ඒකට ලැබිලා තියෙන්නේ king of cups and nine of swords. හරි, මං කියාගෙන යන්නම් මොනවද මේවෙන් මට දැනෙන දේ කියලා. පළවෙනිට ඔයාගේ එනර්ජි ගත්තොත් ආදරය සම්බන්ධයෙන් ඔයා හිතනවා ඔයා ගොඩාක් දේවල් උපයෝගින් තියනවා කියලා. ඒ කියන්නේ දැන් මම අර කලින් කිව්වා වගේ ඔයාට අර එක්ස්ටර්නල් බාහිර බලපෑමක් ආවොත් නේ ඔයා වැඩක් කරන්නේ. ඒක සමහර විට ඔයාම බාහිර බලපෑම දාගත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාට කම්මැලි වැඩක් කරන්න. හැබැයි ඔයාම හිතලා නෑ කමන්නේ මං කොහොම හරි කරනවා. මං ඒ ලෙවල් හොඳට පාස් වෙනවා. හරි වගේ බලෙන් තමන් බාහිරින් උත්තේජනයක් අරගෙන කරපු වැඩ වලින් අන්තිමට කොහොම හරි ඔයා ලොකු පරාසයකට වාගේ growth එක ලබාගෙන තියෙන වෙනවා. කියන්නේ ඔයා මෙච්චර කලක් වැඩ කරලා ගතු දේවල් ගොඩක් තියනවා වෙන්න පුළුවන්. වගේ සක්සස් එක ගැන ඔයාට ගොඩක් ලොකු සතුටක් තියෙනවා. එතකොට
ඒකත් එක්ක වා හිතනවා මං මේ එච්චර කල් මේ දුක් විඳලා හරි වා ඒ හොයාගත්තේ සාරවත් බව එක්ක වා හිතනවා දැන් නම් මට කවුරු හරි කෙනෙක් හම්බුනත් හොඳයි කියලා. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් පාර්ට්නර් දැන් ඔයාලා හම්බුනත් හොඳයි. ඕල්රෙඩි හම්බෙලා ඉන්නවා නම් ඔයාට මේ රිලේෂන්ෂිප් ඉස්සරහට යන්න නෙක්ස්ට් ස්ටෙප් එක ගැන හිතලා වෙන්න පුළුවන්. මම ඊළඟ මූව් එක ගන්න ඕනේ කියලා වගේ. ඒ කියන්නේ දැන් ඔයා දැන්ට යාළු වෙලා ඉන්න කෙනෙක් නම් මැරේජ් එක ගැන හිතනවා වෙන්න පුළුවන්. අර ඒ වගේ. ආදරේ සම්බන්ධයෙන් ඔයාගේ ඇටිටියුඩ් එක තියෙන්නේ ඔයා මෙච්චර දුරක් මේ ඉවසගෙන ආපු කාලය ඇති. මම මොකක් හරි ස්ටෙප් එකක් ගන්න ඕනේ. කියන්නේ මං රෙඩි මම දැන් රෙඩි මගේ ලයිෆ් පාර්ට්නර් වෙනුවෙන් කියන එක තමයි ඔයාගේ අයිඩියා එක තියෙන්නේ. and ඊළඟට ඔයාගේ පර්සන් ගත්තතින් 2 of Pentacles එයා ගත්තතින් එයා ගොඩක් බිසි ලයිෆ් ස්ටයිල් එකකට හුරු වෙලා ඉන්න කෙනෙක් සහ එයාගේ කියන්නේ බිසි ලයිෆ් එකක් ගත කරන්න කැමති කෙනෙක් සහ ඒ කියන්නේ මට ගොඩක්ම දැනෙනවා එයාගේ එනර්ජි එක එයාගේ අර ඩයිනමික් එක තියෙන්නේ වර්ක් රිලේටඩ්. ඒ කියන්නේ රැකියාවට ගොඩක් මුල් තැන දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩාක් හොඳට වැඩ කරන්න, ප්‍රොමෝෂන් එකක් ගන්න, ගොඩක් වැඩ කරන. ඒ කියන්නේ සමහරට කම්පනිස් දෙකක් තුනක් හැන්ඩල් කරන, තමන්ගේ බිස්නස් එකකුත් තියෙන, තව තැනක වෙන රසාවකුත් කරන කෙනෙක්. අර ඒ වගේ කියන්නේ එයා ගොඩක් දේවල් බැලන්ස් කරන්න try කරන කෙනෙක්. එයාට ලොකු focus එකක් නැහැ. I have to be honest. ඒ කියන්නේ මට දැනෙනවා එයාට ලොකු focus එකක් නැහැ life එක ගැන. ඒ කියන්නේ සමහර විට එයා ඒක එච්චර ගණන් ගන්න නැතුව කරියර් එකට එයාගේ රැකියාවට ජොබ් එකට ෆෝකස් එක දීලා වැඩ කරන් යන කෙනෙක්. සමහරට ඔයාව හම්බෙනකොට ඔයාට එයාගේ නෝටිස් වෙන ෆස්ට් ඩේ ෆස්ට් ක්වොලිටි එක වෙන්නේ ඒ බිසි විදියට වැඩ කරන එයාගේ ඇබිලිටි එක වෙන්න පුළුවන්. එයාගේ හැකියාව, එයාට සිටුේෂන් එකක් බැලන්ස් කරන්න, දෙයක් පිළිවෙලට කරන් යන්න පුළුවන් ඒ හැකියාව. සමහර විට එයාගේ ජීවිතේ සමහර කාලවල වල එයාට ඒක බැලන්ස් කරන්න බැරි අවස්ථා තිබිලා තියෙනවා. කියන්නේ too much on the plate කියලා කියන අපි කියන්නේ ගොඩාක් වගකීම් අරගෙන ඒ ටික ඔක්කොම එකට කරන්න ගිහින් අර ගොඩක් අසීරු කාලයකට එන්නේ අන්න ඒ වගේ. කියන්නේ ගොඩක් වැඩ වැඩි වෙච්ච කාලයවල් තියෙන්නත් පුළුවන්. බැලන්ස් එකක් කියන්නේ work life එකයි යාගේ personal ජීවිතයයි බැලන්ස් කරන්න බැරුව පොඩ්ඩක් ඉඳලා තියෙනවා වෙන්න පුළුවන්. කොමරි කෙනාගේ වාට ට්‍රැක්ට් වෙන දේ තමයි යාගේ හાર્ඩ් වර්කින් ස්කිල් එක. එයාගේ වැඩ කරන්න පුළුවන් හැකියාව සහ එයාගේ ෆයිනෑන්සස් ගැන එයා තියෙන උනන්දුව. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයාගේ ෆයිනෑන්සස් ගැන එයා ෆෝකස් කරනවා වෙන්න පුළුවන්. මේ පුද්ගලයා බිස්නස් පැත්තේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාව විදිහට බිස්නස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටඩි කරන කෙනෙක්, ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩාක් තමන්ගේ අනාගතය ගැන ෆියුචර් එක ගැන ගොඩක් හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ආටිස්ට් කෙනෙක්, ගොඩක් බිසි ස්කෙඩියුල් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. some sort of කියන්නේ I don't know ඩිග්‍රී එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මට නිකන් හිතන දේවල් මම කියන්නේ. කොමරි අර නිකන් මෙහෙම ඩයිනමික් එකක් තියෙනවා නිකන් අර වැට උඩ ඉන්නවා වගේ. වාකර් තීරණයක් ගන්න බැරුව, බැලන්ස් කරගන්න බැරුව එහෙම ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාලා දැන් හම්බෙනකොට සමහරට එයා ඉන්නේ ඒ වගේ පොසිෂන් එකක වෙන්න පුළුවන්. yeah something like that. so ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එක ගත්තොතින් ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එක බිල්ඩ් අප් වෙන්නේ තනිකරම ඉමෝෂන්ස් මත. ඒ කියන්නේ හැඟීම් දැනීම් එක්ක. ඔයාලා දෙන්න ගොඩක් ස්ටබන් දෙන්නෙක් වෙන්න පුළුවන්. අමුරණ දෙන්නෙක් වෙන්න පුළුවන්. තමන්ට දැනෙන දේවල් හරියට එක්ස්ප්‍රෙස් කරන්න නැති, තමන්ට දැනෙන දේවල් හරියට කියන්නේ නැති. බාහිර කියන්නේ දැන් සමාජයෙන් ඔබ්සර්ව් කරන විදිහට, සමාජයෙන් කියන විදිහට ඉන්න ගිහිල්ලා අර තමන්ගේ ඉමෝෂන්ස්, සමාජයට දැනෙන දේවල් හංග ගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. කියන්නේ දැන් හිතන්න මිනිස්සු කියන කතන්දර අහලා නිකන් නෑ මම මෙහෙම මේ වගේ ඉමෝෂන්ස් පෙන්වන්න ඕනේ නෑ, මට මෙහෙම දැනෙනවා කියලා මම එයාලට පෙන්වන්න ඕනේ නෑ කියලා තමන්ට ඇත්තටම දැනෙන හැඟීම් දැනීම් හිර කරන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා දෙන්නම ඔයාලා දෙන්නම හරි එක්කෙනෙක් හරි කොමරි ඔයාලා දෙන්නට මේ කනෙක්ෂන් එකේදී වෙන්නේ ඒ හිර කරගත්ත ඉමෝෂන්ස් ඔයාලා දෙන්නට ෂෙයා කරගන්න එක. එතකොට ඒක අනිත් අයට දැනගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අනිත් ඔයාලා දෙන්න අතරේ ඉමෝෂන්ස් ඔයාලා දෙන්න එක්ස්ප්‍රෙස් කරගත්තම ඔයාලා දෙන්නට ඇති. kind of
ඔයාලා සේෆ් ස්පේස් එකක් හදාගන්න ඔයාලා දෙන්නගේ ඉමෝෂන්ස් එක්ස්ප්‍රෙස් කරන්න. සමහර විට ඔයාලගේ හිතන්න දවසේ වෙච්ච විකාර දෙයක් ඔයාලා දෙන්න එකට ඉන්න වෙලාවක ඔයාලා දෙන්න කතා කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කනෙක්ෂන් එකෙන් මට ගොඩාක්ම දැනෙන්නේ ඔයාලා දෙන්න ඉමෝෂන්ස් කතා කරන්න ඔයාලට දැනෙන හැඟීම් හරියටම කතා කරන්න ඉගෙන ගන්නවා කියලා තමයි මට හිතෙන්නේ. ඔයාලගේ මේ ලෙසන් එක ගත්තොතින් what is this love teaching you? මේ ආදරෙන් ඔයාලට මොනවද ටීච් කරන්නේ? ඔයාලට මොනවද කියලා දෙන්නේ? ඔයාලගේ growth එක කොහොමද අදාපාතින කියලා ගත්තොත් ඇත්තටම we have two feminine energy like two queens. එතකොට මං හිතනවා ඔයාලා දෙන්න feminine energy එකට open නැහැ කලින්. ඒ කියන්නේ ඔයාලා දෙන්න හම්බෙන්න කලින් feminine දේවල් වලට එච්චර attract නැති කෙනෙක්. කියන්නේ feminine energy කියන්නේ මං ඔයා ගෑනු කෙනෙක්වත් ඔයා පිරිමි කෙනෙක්වත් වෙන්න ඕනේ නැහැ. කියන්නේ අපි දෙගොල්ලන්ටම ඔයා ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් අපි දෙගොල්ලන්ටම feminine energy and masculine energy තියෙනවා. කියන්නේ ස්ත්‍රී ශක්තිය සහ පුරුෂ ශක්තිය දෙකම තියෙනවා අපි හැමෝටම. එක එක අනුපාත වලින් තියෙන. සමහර කෙනෙක්ට feminine qualities ගොඩක් තියෙනවා. සමහර කෙනෙක්ට masculine qualities ගොඩක් තියෙනවා. ඒ වගේ අර ඒ කියන්නේ ඔයාගේ ජෙන්ඩර් එක මොකක් වුණත් ඒ එනර්ජි එක attitudes ඒවා තියෙනවා. so ඒකත් එක්ක මට හිතෙනවා මේ කනෙක්ෂන් එක පුරාවට ඔයාලා දෙන්නට උගන්නන පණිවිඩය තමයි ඔයාලා දෙන්නට උගන්නන දේ තමයි ඒ feminine energy එක accept කරන්නේ කොහොමද? ඒ feminine energy එකට reciprocate වෙන්නේ කොහොමද? ඒ කියන්නේ යටත් වෙනව නෙමෙයි. ඒ energy එක open වෙන්නේ කොහොමද? විවෘත වෙන්නේ කොහොමද? මං ඒ හැඟීම් දැනීම් දැනුණට කමක් නෑ කියලා accept කරන එක. බාර ගන්න එක තමයි ඔයාලා දෙන්න මේ කනෙක්ෂන් එක පුරාවට ඉගෙන ගන්න දේ. ඔයාලගේ growth එක කියන්නේ මේ රිලේෂන්ෂිප් එකේ ශක්තිමත් බව රැඳිලා තියෙන ඔයාලා දෙන්න එක්ස්ප්‍රෙස් කරගන්න ඒ ඉමෝෂන්ස් ප්‍රමාණය මත. ඒ කියන්නේ ඔයාලා දෙන්න වල්නරබල් වෙන තරමට තමයි ඔයාලා දෙන්නගේ කනෙක්ෂන් එක තව ටිකක් ශක්තිමත් වෙන්නේ. and for the guidance ඔයාලගේ කනෙක්ෂන් එක ඉස්සරහට ගෙන යන තියෙන ගයිඩන්ස් එක විදියට යුනිවර්සිටි එකෙන් ලැබා දෙන්නේ King of Cups and Nine of Swords. ඒ කියන්නේ Nine of Swords කිව්වොත් ගොඩාක් අර what if කියන එක මත හිතන කෙනෙක් වෙන්න පුළුවන්. කියන්නේ ඔයා හරි ඒ කෙනා හරි විශේෂයෙන් ගෑනු කෙනෙක් නම් ගෑනු ළමෙක් නම් අනේ මට මේක නැති වේද මට මේ කනෙක්ෂන් එක නැති වේද මම මොකද කරන්නේ මම මේව වේද හම් වේද අර මොනවා වේද ඉස්සරහට මෙහෙම වේද අර ඒ වගේ අන්සර්ටන් දේවල් අවිනිශ්චිත දේවල් මත ගොඩාක් හිතන කෙනෙක් නම් එහෙම හිතලා ස්ට්‍රෙස් වෙන කෙනෙක් නම් ඒක කරන්න එපා කියලා තමයි යුනිවර්සිටි එකෙන් ඔයාලට කියන්නේ. ඇත්තටම කිව්වොත් මම බොරු කියන්න ඕනේ නැහැ. කියන්නේ සමහර විට ඔයා එමෙ හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මේ කනෙක්ෂන් එක ශක්තිමත් කරනවට වඩා ඒක දුර්වල කරන සාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉමෝෂනල් මැචුරිටි එක හදාගන්න එක තමයි ඔයාට ගයිඩන්ස් එක විදිහට ලබා දෙන්නේ. අර විදිහට අර නෙගටිව් දේවල් මත අන්සර්ටන් දේවල් මත අවිනිශ්චිත දේවල් මත ඩිපෙන්ඩ් වෙනවට වඩා ඇත්තටම ඔයාට මේ කනෙක්ෂන් එක මේ ජීවිතේ මේක ස්ථාවර කරගන්න මොනවද ඕනේ කරන්න කියලා හිතලා බැලුවොතින් ඔයා ඒකට ඇක්ෂන් එක ගත්තොතින් හැඟීම් වලට ඉඩ දුන්නොතින් ඔයාට ලොකු බැඳීමක් ඇති කරගන්න පුළුවන් මේ පුද්ගලයාත් එක්ක. මම හිතන්නේ ඔයාලා දෙන්නගේම කනෙක්ෂන් එක ඔයාලා දෙන ගොඩක් ස්ටබර්න් දෙන්නෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ මුරණ්ඩුකම් පැත්තකට දාලා ආදරෙන් බැඳෙන එක තමයි ඔයාලා දෙන්න ඇක්සෙප්ට් කරන්න ඕනේ ඇත්තටම. ඒක ඔයාගේ පර්සන් ගත්තොතින් මං හිතනවා එයා ටිකක් මුරණ්ඩු කෙනෙක්. මං හිතනවා ඔයාත් මුරණ්ඩු කෙනෙක්. හැබැයි ඒ කියන්නේ මං අර කලින් කිව්වා වගේ යාගේ ફોකස් එක තියෙන්නේ රැකියාව පැත්තට. එතකොට සමහර විට ඔයා වෙන්නේ නැති යාට ඒ රැකියාව විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ කියලා තේරුම් ගන්න දෙන්නේ. yeah something like that. මං හිතනවා මේක ඔයාලට ගැලපෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න. ගැලපෙනවා නම් කමෙන්ට් කරන්න. ගැලපෙන්නේ නැත්නම් ඒත් කමෙන්ට් කරන්න. මොකද මං කමෙන්ට්ස් වලින් ගොඩාක් ලොකු අයිඩියා එකක් ගන්නවා ඉස්සරහ රීඩින්ග්ස් වලට සහ මං කැමතියි ඔයාලගේ කමෙන්ට්ස් කියවන්න.
ඔයාලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. So yeah, this is the end of the reading. මේක තමයි ඔයාගේ reading එක. මම හිතනවා resonate වෙන්නේ නැති කියලා. අපි එහෙනම් ඊළඟ reading එකෙන් හම්බෙමු. Bye.